තමයි තියෙන්නේ. ආගේ. කොණ්ඩේ රැවුලා ටිකක් කපා ගන්න හිතුවා හෙට අනිතර වෙඩින් තියෙන නිසා. මිනිස්සෙක්ගේ පිළිවෙලකට එක්ක යන්න. අන්න හරි. අපි මොනරාගලට ගිහිල්ලා කොණ්ඩේ රැවුලයි කපාගෙන කෝවියගේ වෙයිද මගේ ලුක් එක නේද? මම එහෙම තඩියා වගේ පේන්න හිටියර රැවුලයි කොණ්ඩේ කපුවා නිකන් පොඩි එකා වගේ වෙනවා. හරිද? අපි මොනරාගලට ගිහිල්ලා කොණ්ඩේ රැවුලයි කපලවා. දැන් මොනවද කාලා බලන්නේ අපි? කට්ටිය KFC එකකින් කන්න කියලා තිබ්බා. KFC එකෙන් අද කන්න බෑ. ඔෆර්ස් තියෙන දවසක කමු. මේ 8 pieces තියෙනවා 2900 ගානකට. ඒක එදාට අපි කමු. ඊරිද දවසක කමු. තව හේතුවක් තියෙනවා. අද පොඩි මේ ඩයට් එකක් වගේ දවසක්. මොකද හෙට යන්න තියෙනවා දුර ගමන. බඩවුල් කියව තවුල් ඉඳලා. හරි ඒ වගේම අද අපි වෙනවා හිකාලා. මොනවාකට කියනවා නේද රයිසන් කරි. කොත්තක. ඔත්තු ගන්න පුළුවන්ද? බඩවුල් එකක් කියන්නේ. මට ඕනි චුටි චුටි කියන්න මොනවා හරි. චුටි කියන්න. ප්‍රශ්නේ විසඳගෙන ඉන්නම් මෙයාත් එක්ක. අපි ප්‍රශ්න මේ පුළුවන්ද? අපි බඩිස්ට ගට්ටයක්. තියෙනවද දන්නේ බලමු මෙතනින් ආ. ඔයා ගිහින් හැබැයි කෙසෙල් තියෙනවා. බඩිස් තියෙනවා. තියෙනවද? ඔව්. මේ ඔයා අරන් ඉන්නේ. ආරගේ දිවිද සල්ලි ටික එකතු කරලා තමයි ගත්තේ. බැංකුවක් නෑ. සල්ලි ගොඩක් කළාට මේ අතේ තියන් ඉන්නේ නෑනේ. ඒ නිසා මගේ මොන හරි ගන්න ඕන නම් පස්සේ එනම කේස් එක. ඒක පැටුණා. ක්‍රීම් එක දුන්නාද? ඔක තමයි ඩයට් එක අපි දෙන්නේ. අද බත් කාලා නේ උදේ ඉඳලා. මේ රැවුලා කොන්නේ දැන් කපනවා. හරිම දුකයි. මම ටික රැවුලා වොන් ටික ආසයි මේ බලමු කොන්නේ කපලා රැවුලා තියන්න හිතනොත් තියන්න. මනුස්ස එක්ක කියන්න ඕනේ යන ගමන. ඉතින් මිනිස්සුන්ගේ තමයි කාලවැද්ද එක්කගේ බලනවා කාලවැද්ද එක්කගේ. දැන් මොනවද කන්නේ? අපි මොන හරි බොමුද දැන්? මොනවද කනවද? දැන් ඉස්සෙල්ල බනිස් කෑවනේ ඉස්සෙල්ල මොන හරි බොමු. ඉස්සෙල්ලා සල්ලි ගන්න. ඒ ටීම් එක ටෙන්ෂන්. ඔව් මේකේ තිබ්බ 10 කාසි හොයලා තමයි බනිස් ගන්න සල්ලි දුන්නේ. ඒවා තමයි අපි සල්ලි එහෙම කෝටි ගණන් තියන් ඉන්නේ අතේ. කෝටි ගණන් නෙවෙයි රුපියල් 100ක්වත් තිබ්බේ නැද්ද? මේක පැදන් ගියාට මේ කාර් එක අපේ නෙවෙයි. අපි ආස වාහනේ තමයි වැගන්නාර කිව්වා. අන්න අතන එකක් තියනවා කියන එක තමයි. අපි ආස වාහනේ වැගන්නාර එක. ඉතින් අපි තව අවුරුද්දක් දෙකක් තුනක් ඇතුළත ගන්න තමයි අපි හිතන්නේ. ආසම කිව්වට ආස තව ඒවා තියෙනවා. PS එක. PS එක තමයි ආසම. PS එකට තමයි අපි දෙන්නට ආස විතර තියෙන්නේ. සර්ගේ වාහනේ පැදලා අපිට ඒක පුරුදු වෙලා තියෙන්නේ. මේ කලින් සර්ගේ මං කලින් වැඩ කරන සර්ගේ වාහනේ පැදලා ඒකට ආස හිතිලා තියෙන්නේ. දොර යන්න එහෙම නියමයි. හැබැයි තෙල් මිලයි එතකොට පාර්ට්ස් එතකොට නඩත්තු ඕව ලේසි හින්දා අපි ආසාවෙන් ඉන්නවා වැගන්නාර එකක් ගන්න. ඉතින් වැගන්නාර එක හොඳයි. වැගන්නාර එක තමයි අපි ආස වාහනේ දැන්. දෙන්නයිනේ අපි ඉන්නේ. කිසි අවුලක් නැහැ රවුමක් ගහලා ඉන්නේ. අපි දෙන්නට ඇති. අපි දෙන්නට ඇති. මේක උනත් ඇති. තව අවුරුදු මේක ඉතින් අම්මගේනේ. මේක අපි වැඩවලට විතරක් අරන් යනවා. මේක මෙයාලගේ අම්මයි. අපේ අම්මගේ. ඉතින් අම්මා බස්සා කරලා ගත්තේ අපි දෙන්න දැන් තාම කීයකට එකතු කරලත් නැහැ. මේ උනාට හීන මවාගෙන ඉන්නේ. හීනවාගෙන ඉන්නවා කවදා හරි අවුරුදු 3ක් ඇතුළත කොහොම හරි ගන්න වාහනයක් බ්‍රෑන්ඩ් නිව් එකක් හරි යූස් එකක් හරි මොකක් හරි ගමු. අනිවාර්යෙන් වාහනයක් ගන්න. සල්ලි ගන්න ඔයා යන්න ඕන. මම යන්න හැබැයි මම වීඩියෝ ගන්න ඕනේ. පගාට වැඩ. මම වීඩියෝ කරන්න තමයි යන්නේ. දැන් බයික් එකේ යනවා කියලා හිතන්නකෝ. එතකොට මෙයත් බහැලා මාත් බහැලා යන්න ඕනේ ATM එකේ සල්ලි අරන් ඉන්න. දෙන්නෙක් බහින්න ඕනේ නැහැ නේ කියලා බොරු. මට මේව ATM එක ඇතුලේ සෙනග ඉන්නවා නම් මට යන්න බෑ. මං ආස නැහැ. එහෙම ප්‍රශ්න ඔයගොල්ලෝ තියෙනවා. ATM එකේ කවුරුත් නැත්තම් මට යන්න පුළුවන්. කාගෙද දන්නේ කවු කියලා ගහගෙන එනවා එක. අපි දැන් ඉන්නේ මොනරාගල නගරේ. නගර මැදේ අපි ATM එකට ගිහින් සල්ලි අරගෙන මේ account එක අපේ සැලුන් එකේ මතුවෙමු. ආගේ. හොඳට පේන තැනින් ගත්තේ නෑ මොඩේ. ඉතින් මොඩයා කියන්නේ මං කන සීය
ආයෙ අමතකුණා. ගණ්ඩ 20ක් ගන්න. 20ක් ගන්න. කැලිසා 20000ක්. මේක සුදු පාට වෙස්සම. ජීවිතේර කරන්න නැති වැඩක් තමයි අද කරන්නේ වීඩියෝ කරනවා හින්දා. මොනවාගලත් අර ලස්සනයි නේද? අර තියෙන අර එදා බයිට් කන්න බැරි වෙච්ච කඩේ තමයි අර තියෙන්නේ අන්න අතන. ඔය තියෙන කරත්තය. එදා අතනින් අපිට කන්න බැරි වුණා එදා වහලා තිබ්බා. මට 20000ට බිඳු කීයද කියලා මතකුණා. අපි යන් කොන්නේ කපන්න. ඔව්වැඩි. කොණ්ඩේ කපන එක අපිට එන්නකවත් 3ට. සෙනග අද සැලුන් එකේ. පොඩ්ඩක් සෙනග හෙට ගෲම්ලා ටිකක්. හෙට බඳින ගෲම්ලා ටිකක් ඉන්න එක. ඒ වඳින සෙට් එකක් ඉන්න. බඳින සෙට් එකක් ඉන්නවා හෙට. බඳින කියන්නේ කසාද මේ අපිට එන්නකවත් 3ට. මෙතන කඩේ බිරියානි නැද්ද? මෙතන. අනේ බිරියානි කන්න බෑ. මෙයා ආස නැහැ බිරියානි කන්න. මම ආස බිරියානි කන්න. මෙයා ආස කන්න රයිස්. අපි මේ බත් එකක් ගමු. සෙට් මෙනු. සෙට් මෙනු එකක් ගමු. සෙට් මෙනු එකක්. අපි යන් අතර පාක් එකට ගිහිල්ලා වතුරේ පුතාරම් බොන්නත් මොන හරියනා. 3 වෙනකන් ඉන්නත් එපැයිද? වෙලා ගියා. කන්නයි තියෙන්නේ. අපි පාක් එකට ආවට වතුර බෝතලයක් අරන් ආවේ නෑ. අයියා ගියා දැන් වතුර බෝතලයක් අරන් එන්න. වතුර බෝතලය අරන් ආවම කන්නේ. අයියෝ උලං ගහන එක තමයි ප්‍රශ්නේ. මේක මෙහෙම යට කර. කොළ වැටෙන්නේ? නෑ. මේම තමයි තියෙන්නේ. මෙයා කාලා. ඒක නයි වෙසන්න බෑ. අර කටෙත් එක්ක බත් ඇට. කට වටෙත් එක්ක. අපි කාලා හම්බෙමු. කණේ පෙන්නන්න. හොඳයිද? කණේව ගන්නකෝ. රස පාටයි. දෙන්නේ. දීලායි ගන්න නැති. මෙයාට දුන්නනේ. පොඩි කෙනෙක්ද? ඔය යන්න. ඔයාට දුන්නේ කියලා. චූටි කෙනෙක්. මරා ගන්න. දෙන්න කොහොමද? එහා පැත්තෙන් තියන්න. පොඩි එකක් අයි. කනවද? කනවා. මම ඉන්නවනේ මෙතන. ඔය කොලේ ගන්න මතක් කරලා. කොලයක් ලියලා තියලා ගිහිල්ලා කවුරු හරි මේ නම්බර් එකට මේ කෝල් එකක් දෙන්න. ඔයාලට ආදරෙයිද? ආයෙත් තියලා මොනවාද? මෙඩිකල් එකට 1500 කච්චේරියට 6000. මොකක්ද ඒක? හා? ආකටක් තියෙනවා. කොලයක් තියලා ගිහිල්ලා. quick yes sticker වගේ මේවා නෑ මෙහෙම ගාලා මෙහෙම කරකවන්න ඕන quick ගෑවේ නිකන් කටේ අපි කෑවා මොනරාගල වල කාලා තියෙන සෙට් මෙනු එකක් අපි කෑවා සෙට් මෙනු එකක් ඇවෙන්ඩර් එකකින් මෙයා කියන එකත් අහන්න මට ගෑස් ටික් වගේ දැන් යන්නේ අරගන්න පොඩ්ඩක් මම ඉඳලා යන්න හොද ගන්න එක කොන්න කපන්න 3 වෙනකන් ඉන්න ඕනේ මේ මෙයාලගේ සලොන් වගේ නෙවෙයි අපේ පිටට වැඩ මොකට කියනවා පරවට නියම් හිඟා ගන්න පුළුවන් ලයින් එකකුත් තියෙනවා නේද කොට වගේ කාර් තියෙනවා පෙට්ටි වගේ කාර් තියෙනවා මේ සයිස් එකක් ගමු එතකොට පොඩ්ඩක් කරා අර හිමෙන් දාලා ගන්න පුළුවන් නේ මරුටිය
video ganda video bara ඇසහන් ඉන්නේ හිනාවෙන් දෙන්නම හිනාවෙන් බුම්මගෙන ඉන්නේ ඉවරද නැද්ද මේක තෝර ගන්න නතන වීඩියෝ එකක් ඉවරයි ඈ ඉවරයි අකන ඉරකොත් ගාන එපා